ඈත අතීතයේ කැලණිය රාජධානියට මහා කුණාටුවක් ඇදහැළුණි. මුහුදේ රළ කෝපයෙන් ගිගුරුම් දුන් අතර රජුගේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් ප්‍රවසුවේ මේ දරුණු උවදුර සමනය කිරීමට නම් මහා පරිත්‍යාගයක් කළ යුතු බවයි. තම ජනතාව මුහුණ දුන් විපතෙන් මුදවා ගැනීමට අදිෂ්ඨාන කරගත් වීරවත් තරුණ කුමරිය තමා මුහුදට බිලිවීමට ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වූවාය. ඇය දියමත පාවෙන උරුමක තබා මුහුදට මුදා හැරියේ සේනාධිපතියන් අතුළු මුළු රාජධානියම ශෝකයෙන් බලා සිටියේදිය. මුහුද ඇයව පිළිගත්තේය. කුණාටුව ක්‍රමෙන් සංසුන් වූ අතර සෞම්‍ය දියවල් ඔස්සේ ඔරුව ගසාගෙන ගියේ ඇයව නිවසින් ඈතට රැගෙන යමිනි. දින කීපයකට පසු කුමරිය ගොඩබිමට ළඟා වූයේ දකුණු රුහුණු රාජධානියේ වෙරළකටය. වෙරළේ සිටි නිහතමානී දීවරයන් විසින් ඇයව සොයා ගන්නා ලදී. මේ අද්භූත තරුණිය ගැන කාවන්තිස්ස රජුට දැනුම් දෙන ලදී. රජු ඇයව හමු වූ විගස ඇය දෙවියන් විසින් එවන ලද නිර්මල වීරවරියක් බව තේරුම් ගත්තේය. කුමරියට විහාරමහාදේවී යන නාමය ලැබුණි. මුළු රුහුණු රාජධානියම ප්‍රීති ഘോഷා කළේය. කාවන්තිස්ස රජු සහ විහාරමහාදේවිය සුබ මොහොතින් මහා රාජකීය උත්සවයකින් එක් වූහ. ඔවුන් දෙදෙනා එක් වී පසු කලක ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගස්වමින් ඓතිහාසික දුටුගැමුණු රජුගේ දෙමව්පියන් වීමේ භාග්‍ය ලැබුහ. ඒ අයුරින් මහා පරිත්‍යාගයක් තුළින් නව යුගයක ආරම්භය සනිකුහන් විය.